මේක දාන්නේ ලේයර්ස් බිත්තර සාත්තු දාපු අයට හා දාන්න ඉන්න අයට. තමන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා ලේයර්ස් ෆාම් එකක් දාන්න. ඒ අයට තමයි මේ වීඩියෝ එක දාපු අය ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි. හොඳට අහගන්න වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. බිත්තර කිකිලි ව්‍යාපාරයේ සාර්ථකත්වයේ සොයන ගමනේදී අපි නොදැන ගියොත් අතරමඟ පසුතැවෙන්නේ ඇයි? ව්‍යාපාරය ආරම්භ කිරීමට ප්‍රථම අවශ්‍ය සියලුම තොරතුරු දැනගෙන සාර්ථකත්වයට පිවිසෙන්න. අවම අවදානමක් සහිත විද්‍යාත්මක හා ප්‍රායෝගික පදනමක් මත ඔබේ බිත්තර කිකිලි පාලන ව්‍යාපාරය ඉහළම ලාභයක් කරා ගෙන යන්නට අවශ්‍ය සම්පූර්ණ උපදේශන සහ පුහුණුව අපෙන්. ඔබ දැනගත යුතු සියල්ල එකම තැනකි. සුදුසු පරිසරය හා ගෘහය නිර්මාණය කිරීම, සුදුසු පරිසරය හඳුනා ගැනීම, විද්‍යානුකූලව සහ අවම වියදමින් කූඩුව ගෘහය සකස් කරගන්න ආකාරය. කොන්ත්‍රාත්කරුවන්ගේ රැවටීම් වලට ලක් නොවි වගකීමක් සහිත ඇස්තමේන්තු සහ ඉදිකිරීම් කළමනාකරණයට අමතරව ප්‍රශස්ත පාලන ක්‍රමවේදය. සුදුසු පැටවුන් තෝරා ගැනීම, දේශගුණික බලපෑම් කළමනාකරණය, උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, ආලෝකය හා අඳුර පාලනය හා ආහාර පරිවර්තනයේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යාම. යුනිෆෝමිටිය පවත්වාගෙන යාම සහ නියමිත බර පාලනය කරමින් බිත්තර ලබා ගන්නා කාල සීමාව සමගාමී කිරීම. ඇමෝනියස් සහ කුකුළු උකුණන් පාලනය කිරීමේ ප්‍රායෝගික පුහුණුව. ඊළඟ කාරණාව තමයි රෝග නිවාරණය සහ ඖෂධ. ඒකත් කළමනාකරණය කරගන්න ඕනේ. එන්නත් වර්ග නිවැරදි එන්නත් කිරීමේ පිළිවෙත, නියමිත කාලවකවානුව සහ ප්‍රතිකාර පිළිබඳ සරල දැනුමක් තියෙන්න ඕනේ. ඇන්ටිබයොටික් ලබා දීමේ යුතු අවස්ථා, ක්‍රියාකාරීත්වය සහ නිවැරදි ක්‍රමවේදය, පණු බෙහෙත් ලබා දිය යුතු නිවැරදි පිළිවෙල, වැළඳිය හැකි රෝග කලින් හඳුනා ගැනීමේ ප්‍රායෝගික පුහුණුව. ඊටතරම් මේ සුවිසිද්ධි කාරණාවක් තමයි ආහාර සහ පෝෂණය කළමනාකරණය. ආහාරවල ඇති පෝෂණය නියුට්‍රිෂනල් ලෙවල් එක. අගයන් පිළිබඳව අවබෝධය තියෙන්න ඕනේ. වයස් සීමාව අනුව ආහාර ප්‍රමාණය සකස් කිරීමේ ප්‍රායෝගික පුහුණුව, අඩු මිලට අවශ්‍ය සංඝටක යොදා ගොවිපළේම ආහාර සකස් කරගන්න ආකාරය, විශ්වාසදායී ආයතන හඳුනා ගැනීම සහ වෙළඳපොළ මිල ගණන. ද්විත්ව කළමනාකරණ පද්ධති. දෛනික දත්ත වාර්තා කරන පද්ධතියක් සිස්ටම් එකක් අපි පවත්වා ගැනීම හොඳ දෙයක්. නිෂ්පාදන සාධක කාර්යක්ෂමතාවය පිළිබඳ දත්ත වාර්තා කිරීම ඔබගේ දුරකථනයෙන්ම දැනීම ඔයාලට බලන්න පුළුවන් වෙනවා. වියදම් සහ ව්‍යාපාරයේ දිශානතිය බලාගත හැකි පද්ධතියක් සැකසීම. අකණ්ඩ සහාය සහ මඟ පෙන්වීම අපගෙන් ඔයාලට ලැබෙනවා. ගොවිපළේ අවශ්‍යතාවය අනුව මාර්ගෝපදේශක ගයිඩ්ලයින් එකක් ලබා දීම සහ අප ආයතන විසින් ඔබගේ ව්‍යාපාරය මෙහෙවනවා. මාස 6ක් ඉදිරියට ව්‍යාපාරයේ අනාගත තත්ත්වයකට පැහැදිලි අවබෝධයක් ලබා දීම, සූදානම් වීමේ මඟ පෙන්වීම, ව්‍යාපාර දියුණු කරන්නේ සහ නිෂ්පාදනය වැඩි කරන්නේ කෙසේද යනුවෙන් අවබෝධ කර දී සහාය දක්වන ඔබ වෙනුවෙන් වූ සමාජ සත්කාරයක්. මෙම පුළුල් සැලැස්ම ව්‍යාපාරයක් ආරම්භ කරන ඔබ පවත්වාගෙන යන සහ පාඩු ලබන ඔබගේ සියලු දෙනා වෙනුවෙන් අප විසින් සිදු කරන සමාජ සත්කාරයක්. ඔබගේ අනන්‍යතාවය සුරකිමින් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා අදම වේලාවක් වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථන අංක වලට හැමතුමක් ලබා දෙන්න. එහෙනම් ජය වේවා.